ඉතින් හම්බෙන්නේ නැහැ. එහෙම මේ බලන්නවත්. සමහර කට්ටියන එතන මේ මෙතන ඉන්නේ ආසෙ හිතනවනේ. අන්න මේ ගෙදරින් තරහ වුණත් එහෙනම් මම මෙතනින් ගියේ. මේ ඇත්තටම මේ සනෝරට යනවා. පාරනේ මේක මාත්‍යා ඔව් මේ හේවට ආසෙන් දෙන්න ලුකුම් බින්දුව යනවා රාමු කලකේ නෝන අන්න හතු වෙන්නේ. ඒකත් මේ වගේ තමයි මේ ඇත්තට ගිනි ගන්න ඒවට මේ ප්‍රයිනස් ගස් ටික මේවලා මොකක්ද වෙනවා. ඒ කියන්නේ එහෙම නෙවෙයි අර ඒ නෑ කවුරු තියෙනව නෝන මේක හේවට ආසෙන් දෙන්න ලුකුම් එක්කම යනවා ඔය සමහර කට්ටිය එක්ක ගාලා බොරුවට පෙන්නලානේ පල්ලෙහා පැත්තට ගියාද ඇතර ඩයකට් තියෙන පල්ලෙහා පැත්තට පෙන්නලා බින්ගිටි ගියා හා වලනේ. නෑ තව යන්න බලන්න ඈ ඔව් තව යන්න බලන්න මේ වල මේ ඌර හරලා හතද? ඔව්. අනේ පරිසරනේ. මේ නිදන් හරලා නේ මේ සෙරිපු නෑ උරන්නේ. මාත්‍යා ඔව් මොකද ෆ්ලෑෂ් ලයිට් එක. අපරාධ ඉබ්බත්. ඔව් ජිප් එකේ තියෙනවනේ. නෑ නෑ ඒනවල බාණ්ඩුම පිටිපිටුර පාර තියෙන හැටි රස්සක් කරන්නේ. මොකක්ද දෙනවා? වඩේ සුන්ද වඩේ නේ මොනවද සුන්දර. මේක නේද වැහිලා. මේ නෝන මේක තමයි ඉතින් යහම මෙල්ලනේ යන්න තිබ්බා මෙතන තමයි තිබිලා තියෙන වහිලා තියෙන මේ මකුළු ඉන්නවා ඒ. ඈ මකුළු ඉන්නවා නේ. කො මකුළු ඉන්නවා මේ. දීදියම කරුවා ඔව් ඒක තමයි පරිස්සමින්. මොකක් නෑ අනේ අම්මේ මට බය. මම වෙනේ වට නම් බයද ඔබ නෑ නෑ බය වෙන්න ඒක ඉලක්ක වෙනක බලන්න යට. එතන ගලක් දානවා යනවා ඇත්තට ඇත්තද? පොටස් නෑ. මේක ඉබේ වැහුනේ නෝන ඈ? ඉබේ වැහුණා මේ වහසරකට පටන් ගත්තා එහෙම සීන් නෑනේ. මේගොල්ලෝ මේ මේව කරන්නේ ඒක වැහිලා ඉන්නේ. ඒවල ලොකු හාස්කම් තියනවා නේද ඔව්. හරි අමාරුයි වල සමහර කට්ටිය නින්දන්නෙත් නැහැ අපු කට්ටිය ඉන්නෙත් නැහැ පැත්තට ඇත්තට පවුල් ඉන්නනේ. සලසල විචිකරන ඕ වීඩියෝ වැටෙන වගේ ඕ ඇති අනිවාර්යෙන් ඉතින් ඒ වගේ දේවල් නේද? කාටවත් හම්බෙලා නැතුව ඇති දෙනෙක් එක්කම ඔව්ද වෙන මිනිස්සු වෙන්නේ වෙන වෙන වැඩවලටනේ ඒ පාරවල් වැහෙන්නේ ඒ හින්දා තමයි ඉතින් ඒ කියන්නේ ඉන්න මිනිස්සුන්ට වාගන්න බැරි වෙන්නේ නේද? ඔව් වතුර වැටෙනවා නේ වතුර බින්ද සීතල ගතිය තියෙනවා මේක කොහොමද වට්ට කූල් අර අතනින් ඒ වගේ ආවම මෙහෙම තැනකටනේ. ඔව් මේකේ මාත්ත තව නැත්තන පල්ලා ඒක හෙන්න විශාල ඒක උඩ මේක ගහිලා නැහැ මේක එහෙම කන්නක ඒක මාර එළියයි නේද මාර ෂෝක් මාර ෂෝක් කිය ඔව්. බලන්න වලට වැටේ දකුණු පැත්තේ මේ වල
මේකට උඩු තියන්නේ දෙන්නේ නැහැ කට්ටිය. නෑ. වැලක් තියෙන අඩි 89ක් විතර නේ මට. ඔව්. මේකට ලැබීම පිළ තියෙන ප්‍රොබ්ලම් තමයි. අනිවාර්යෙන්. ආපහු ඒක දන්නේ නැහැ තාම. භාවනා කරන කෙනා නම් මාරුනේ. භාවනා මධ්‍යස්ථානයේ ගහන දිනවල ගහට වෙයි. මේකේ කොයි වෙලේ ආවත් මේ වෙලේ වෙන්න බෑ සීතල වැඩි ගල් ගහනවා. වතුර තියෙනවා පිළි. වතුර නෝන උඩින් කොහොම හේතිලා මේකට පිරලා නේද යන්නේ. ඒව තමයි මේ පිටලා නේද. ඒක තාක්කු කැලල කපලේ ගියේ ඇතුළට. එතකොට යන්න බෑ ලිස්සනවා මේ මොකද සාක්කුවේ? මේ කලිසම් සාක්කු කැලල කපලා පත්තු කරගෙන ගියේ. අඩි වෙලා යයි යාර කවුතර පූසාරිය චන්ද්‍රනේ. චන්ද්‍ර අන්න චන්ද්‍රගෙන් අහන්න. එතකොට නෝන මීට වඩා දුර ගියා. යන්න පුළුවන්. ඒක පොඩි මම මොට බය මම අන්තිමේ මේ පස්සේ මෑත කාලේද ඔක වෙහිලා තියෙන්නේ? අපරාධනේ. ඒ කියන්නේ යන්න ඕනේ මෙන්න මෙහෙම ඇල වෙලා තිබ්බා. ඔව් මම කියන්නේ ඔව්. කීත්ම යන්න. ආපු විදිහ යන්න යම් මෙතන සරම පැත්ත බයික් වල අතන දේවල් දෙන්නේ. තුල ඉතින් ඒක බලන්න. යා මෙයා පොඩ්ඩක් රෙකෝඩ් කරලා නෝන ඉස්සරහගේ වැල ගොඩක් බැලන්ස් කරලා බර දාන්න තු වැලට. නෑ බයි. මාදිද? वायदा गिरा तो किसी मेटी के गिरा थी पहले दिन दावत මාතනේ මේ පාරවල මේ තමයි ගල්ලා लगे ना ඉතින් බයින්න පුළුවන් පාත්තා पार ठीक है ना ඔව්. පාත්තා දාලා මැද हाँ हमें भी करत पार ना මෙතනින් බලන්නකද? නෝන මෙතන බහින්න ओ यार पल्ले हम बेनु पार වෙන්නේ අනේ ලස්සනයිනේ. බලාගෙන ඕන දැසෙන එකක් තමයි. වැටුණොත් මේක ඇතුළේ කියන්නේ මේ කැලේ ඉන්නේ